හයි කොහොමද ඔයාලට ඔන්න අදත් මං අරන් ආවා මගේ යුනිවර්සිටි ලයිෆ් එකේ දවසක්. ඉතින් ඔන්න උදෙන්ම කාලා මම ගියා පාඩම් කරන්න. මොකද මේ දවස්වල අපිට එක්සෑම් ළඟයි. ඒ නිසා පාඩම් කරන්න ගියා. යාළුවත් එනකන් මම එතකන් පාඩම් කර හිටියා. උදේට කාලේ ඉවර වෙලා අර ස්කයි එකේ මම ඔයගොල්ලන්ට ටික දවසක් පෙන්නුවේ. මේ එතන තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ යාළුවත් ආවහම මායි යාළුවා දෙන්නම දවල්ට කන්න ගියා. මට ඉතින් යාළුවා එන ගමන් ලස්සන ඉයරින්ග්ස් දෙකකුත් අරගෙන ආවා. ඒක හරිම ලස්සනයි. ඉතින් මායි යාළුවයි දවල්ට කෑවා සොසේජස් බත් එකක්. රුපියල් 100 බත් එකක් ඒක. එහෙම කාලා ඉවර වෙලා මායි යාළුවා ඊට පස්සේ හවස ලෙක්චර්ස් වලට ගියාට පස්සේ ආපහු ඕපන් කැන්ටින් එකට ගියා රෑ කෑම ගන්න. එතන ඉතින් හවසේදී මාර විදිහේ පොලිමක් තියෙනවා රෑ කෑම ගන්න. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් එකක් ගන්න ගියා මැනේජ්මන්ට් එක පැත්තේ කැන්ටින් එකකට. ඒ පැත්තේ විතරයි අයිස්ක්‍රීම් තියෙන්නේ නිසා ඒ පැත්තට ගියා. ඉතින් ඔයගොල්ලන්ට මතකද මේ ඊයේ පෙරේද අපිට හොඳටම ගම් වතුර දැම්මා. එන්නේ කාලගුණය නිසා මෙන්න මෙතන තිබ්බ ලොකු නුග ගහ වැටිලා තිබුණා. ඉතින් ඒක තමයි ඔය තාම මෙතන තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් අපි පිට්ටනිය පැත්ත හරියට ගියා. එතනින් යන ගමන් චූටි බලු පැටියෙකුත් හිටියා. හැමතැනම ඉන්න කැම්පස් එක ඇතුලේ බලු පැටව් පූස් පැටව් පිරීලා. ඇත්තටම මෙතන නම් හරිම ෂෝක් තැනක් යාළුවොත් එක්ක හවසට කතා කර ඉඳලා එන්න. ගොඩක් වෙලාවට මායි යාළුවෝයි එතනට යනවා හවසට. අපි ඉතින් ආවා බෝඩිමට. ඉතින් ඔහොම තමයි එදා දවස ගෙවුනේ. ආයි දවසක vlog එකක් කරන් එන්නම්. ගිහින් එන්නම්. බයි.